මෙන්න මෙහෙම කියනකොට අපි කියනවා ඇලුවියල් ඩිපොසිට් එකක් කියලා. ඇලුවියල්. ඊට පස්සේ සමහරක් වෙලාවට තැන්පත් වෙනවා මේ වෙලවල් වල. ඊට කලින් මෙන්න මේ තැන් වල. මේකට අපි කියනවා ඉලුවියල් ඩිපොසිට් එකක් කියලා. තව එකක් තියෙනවා මේ වගේ හැදෙන එකක් ලොකු කන්දක් වගේ කඩාගෙන ලොකු කෑල්ලක් ලෑන්ඩ් ස්ලයිඩ් එකක් වගේ ඇවිල්ලා තව තැනක තැන්පත් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා කොලුවියල් ඩිපොසිට්ස් කියලා. හරි? එහෙම තැන්පත් තුන එකක් තමයි මම කිව්වා කතරගම හම්බුනේ කියලා පොකට් එක. ඒතකොට කාටද ඔක හම්බුනේ? අර මම කිව්වා පාරේ වැඩ කරපු කෙනාට තමයි හම්බුනේ. එතකොට එයා ඒකේ පස් ටික ගිහිලා බෑවා. එක පාරක් බෑවා, දෙපාරක් බෑවා. නානකොට බැස්සාවා. වැස්සෙන් තමයි අර ගල් ටික හම්බුනේ. ඒකේ හම්බිච්ච ගල් වැඩි හරියක් අර කශ්මීරි සෆාය වල කලයක ඒකේ ඉන්ක්ලූෂන් SSCA එකකටත් වැරදුනා ඒක. හොයාගන්න. මුලින්ම කැරට් 10 20 ගල් එනවා. කෙලිම දුන්නා කශ්මීරි කියලා. කෙලිම ඉතින් ආයි කැරට් එක කෝටියයි. කශ්මීරි ගල් වල. සාමාන්‍ය කැරට් 3 4 5 වුණත් 10 හැමුණොත් සාමාන්‍ය කැරට් එකක් කෝටි 3ක් 4ක් වෙනවා. ඉතින් මෙහි ඉන්න ව්‍යාපාරිකයෝ ගොඩක් ගොඩ ගියා. ඒකේ අන්තිම ඉඩම අරගෙන ඉඩම ඔක්ෂන් කරා. ඔක්ෂන් කරාට වැඩක් වුණේ නැහැ. මොකද හේතුව? දැන් කොළවියල් එකේදී වෙන්නේ මෙන්න මෙහෙම. කොළවියල් කියන්නේ එක කන්දක් කඩන් ඇවිල්ලා එක තැනක තැම්පත් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය ඔක්ෂන් කරන්නේ මෙන්න මෙහෙම පර්චේස් 20 20 වගේ තමයි ඔක්ෂන් දාන්නේ. ඒතර මේකේ මැනික් තියෙන කොයි ඒරියා එකේ? අය කඩන් ආපු ඒරියා එකේ විතරයි තියෙන්නේ. මේ ටිකේ විතරයි තියෙන්නේ. ඉතින් මේකේ මේ කෑලි ගාණක් ගත්ත කීප දෙනෙක් විතරක් ගොඩ ගියේ. ගියේ සාමාන්‍ය පර්චේස් 20 කෝටියයි, කෝටි 2යි, කෝටි 3යි, කෝටි 4යි එහෙම තමයි ගියේ. මේ ගත්ත කට්ටිය ගොඩ. මේගොල්ලන්ට හරි. මේකෙත් සාමාන්‍ය එකක් හරි වැරදි දෙකම තියෙනවා. නමුත් බහුතරයක් කට්ටියට මැනික් ගාලා හම්බුන්නේ නැහැ. ඒක කොළවියල්. ඒ කියන්නේ එක ලොකු ලෑන්ඩ් ස්ලයිඩ් එකක් ඇවිල්ලා තැම්පත් වෙනවා. කන්දක් වගේ. කොළවියල් ඩිපොසිට්ස්.